අර කොළඹ ප්‍රසිද්ධ පාසලේ හෙඩ් ටිපෙට් පට්ට වැඩකාරයා. එකම ඉස්කෝලේ ටීචර්ස්ලා 4 දෙනෙක් හැඳලා ගල්ලා. පුත්තලම් බූරුවෙක් සල්ලි උඩ පීනන්න දරුව හැදුර දන්නේ ඌට හොඳ නරක කියලා දෙන්නේ නැත්තම්. ඌට තිබුණේ ඔක වීඩියෝ කරලා උගේ අම්මටයි තාත්තටයි යවන්න මෙන්න මේ විදිහට කරලා පුරුදු වෙන්න කියලා. උගේ අක්කලා නංගිලා ඉන්නවා ඌන්ට යවන්න තිබුණේ ඕක. යාළුවන්ට යවන්න නැතුව. ඒක තමයි ওই වීඩියෝ සමාජගත කරපු එක. මම ප්‍රාර්ථනා කරන්නෙම උඹේ අම්මා අක්කා නංගි එහෙම නැත්නම් ඔබ කතාද බැලුවා උඹේ ගෑණි උඹේ දුව කවුරු හරි වේවා. ඔය වගේ ප්‍රශ්නකට මුහුණ දීලා මුළු ගෙදරම විනාශ වෙලා හැම එකාගේම ජීවිත නන්නත්තා වෙලා ඒව දිහා බල උඹ හූල්ල මැරිලා යන්න ඕනේ. මගේ ප්‍රාර්ථනාව ඒක. ඔක වීඩියෝ එක ලීක් කරපු එක. ඊළඟට අර ටීචර්ස්ලා ඔච්චර හොඳට ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා ක්‍රියාකාරකම් කළා හොඳ ලකුණු අරගෙන ඔය වගේ හොඳ ඉස්කෝලේට ඇවිල්ලා හොඳ පෞල් ජීවිත ගත කරලා හොඳ මිනිස්සු හම්බෙලා දරුවෝ 3 දිනකටම දරුවෝ ඉන්නවා. ඒ ගෝලෙක් එක්ක හරි මොකෙක් හරි මිනිහා නැතුව වෙන මොකෙක් එක්ක ඔය දේ කරගත්තා. තමන්ට තේරුමක් තියෙන්න ඕන ෆෝන් එකෙන් අනිත් පැත්ත එක මොනව කරනවද දන්නේ නැහැ. වීඩියෝ ස්මාර්ට් ෆෝන් එකම දැන් ඉතින් රෙකෝඩින් තියෙනවා. වීඩියෝ කරගත්තොත් සමාජගත වුණොත් තමන් එක තරහ වෙලා ප්‍රශ්නයක් ඇති වුණොත් මොකද වෙන්නේ කියන එක තමන්ට හිතෙන්න ඕනේ. අවුරුදු ගානක් දුක් ඉඳලා හදාගත්තු රස්සාවක් ඉවරයි. තව ඉස්කෝලේ රස්සාව හම්බෙන්නෙත් නැහැ. 4 දෙනාගම පෞල් ජීවිතත් ඉවරයි. දෙමව්පියෝ සහෝදරයෝ හැම එකම ගෙවල් වලට වද්ද ගන්න නැහැ. පාරේ බහැලා ගිහිල්ලා ඉවරයි. විනාඩි 2ක 3ක ආස්වාදයක් වෙනුවෙන් මුළු ජීවිතේම ඉවර කරගත්තා. කාලා කන්නේ කරගත්තා. කැම්පස් ගිහිල්ලා ඉගෙනගෙන ඩිග්‍රී දාලා ওই තැන් වලට ගියාට වඩා හොඳයි ගාමන්ට් එකේ ගිහලා රෙදි මැවුණා. ලංකාවේ ඇති වෙච්ච පළවෙනි සිද්ධිය නෙමෙයි. ඔයිට කලිනුත් ඔය වගේ සිද්ධි ඉස්කෝල වල ඕන තරම් ඇති වෙලා තියෙනවා. ලංකාවේ ලෝකයේ අනිත් රටවල් වලත් එහෙම තමයි. ගර්ල් ඉස්කෝල වල බෝයි ඉස්කෝල වල ගුරුවරු ළමයි ගුරුවරු ඔය සම්බන්ධ ඕන තරම් ඇති වෙනවා. එළියට එන එකක් දෙකක් විතරයි සමාජගත වෙන්නේ. ආසන්නම සිද්ධියක් වුණා පහුගිය දවසක ඔය ඉස්කෝලේ නෑකම් කර ඉස්කෝලේක ගර්ල් ස්කූල් එක ගෑල් ළමෙක් සල්ලිකාර පවුලක ගෑල් ළමෙක් පොඩි වයස ළමෙක් අර කාර් සෙල් එකක් කරන මිනිහෙක් හැමදාම ඉස්කෝලේ ගමින් උස්සන් ගිහලා ඉස්කෝලේ යනකොට ගෙනත් බස්සනවා. ගෙදර තියාගෙන සෙක්ස් කළා. ඔය එකක් දෙකක් විතර එළියට එන්නේ. දැන් මේ සිද්ධියේදී නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න විදියක් නැහැ. එකක් දරුවා අවුරුදු 18ට වැඩි. අනිත් එක තමයි දෙගොල්ලොම සිය කැමැත්තෙන් වෙලා තියෙන. ඉස්කෝලේ ඇතුලේ නෙමෙයි වෙලා තියෙන. ඉස්කෝලේ පිට වෙලා තියෙන. එතකොට මේකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න විදියක් නැහැ. කරන්න පුළුවන් එකම දේ තමයි ගුරුවරු වෘත්තියෙන් අයින් කරන්න පුළුවන් ළමයා ඉස්කෝලෙන් අයින් කරන්න පුළුවන් එච්චරයි. හැබැයි විනාශේ පවුල් 4-5ක්ම ඉවරයි. නැත්තරම නැතු වුණා. දැන් අක්කෝ වහබීලා මැරෙන්න ඕන නැත්නම් වෙන පිට රටකට යන්න ඕනේ. මේ දේවල් නිසා තමයි කියන්නේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා. ඒක තමයි අධ්‍යාපනයේ මොඩුල්ල වෙනස් කරේ. ඒක තමයි 6 වසරේ දාන ලිංගික අධ්‍යාපනය පිළිබඳ ළමයෙකුට දැනුමක් දෙන්න හැදුවේ. හැබැයි වෙච්චර කල රට කරපු දැන් විපක්ෂයේ ඉන්න එවුනුයි. උන්ට කඩේ යන එවුනුයි. සමහර සිවුරු දාගත්තු දේශපාලකයෝයි ඔක්කොම එකතු වෙලා මේක අනිත් පැත්තට ගැහුවා. අවුරුද්දක් පස්සට දැම්මා. දැන් උඹලට තේරෙනවද රටේ ලිංගිකත්වයේ පිළිබඳ අධ්‍යාපනයක් නැතිකම මූලික දැනුමක් දෙන්නේ නැති එකෙන් මොන තරම් රටට හානියක් වෙලා තියෙද කියලා උරුවරු වෙලත් උන් පෞල් ජීවිතෙත් එක්ක විනාශ කර ගන්නවා කියලා උඹලට තේරෙනවද දැන්? අධ්‍යාපනයක් දෙන්න ඕන කියන්නේ ඕක තමයි. මේ මාසෙම හිඟුරාගොඩ පැත්තේ ওই වගේ සිද්ධියක් කරන් තියෙනවා ප්‍රසිද්ධ පාසලක 11 වසරේ ළමයෙක් එකම පන්තියේ කොල්ල දෙන්නෙක් එක්ක ඉඳලා යාළුවා තමන්ගේ කෙල්ල බෙදාගෙන සෙක්ස් කරලා 6 වසර 7 වසර වෙනකොට ළමයෙකුගේ දැනීම් හැඟීම් දැනන කාලේ. එතකොට ඒ කාලේට උන්ට ඇති ජීවිතය ඇති වෙන බලපෑම මොකද්ද කියලා උන්ට තේරෙන්නේ නැහැ. උන්ගේ ආසාව ඉටු කරගන්න මාර්ගයක් හොයනවා. එතකොට උන්ට එකෙක් කරනවද දෙන්නෙක් කරනවද උන්ට ඒක දැනුමක් දීලා නැහනේ. ඉස්කෝලේ දෙන්නෙත් නැහැ, ගෙදරින් දෙන්නෙත් නැහැ. එතකොට උන් අනවශ්‍ය විදියට අනවශ්‍ය උන් එක්ක සම්බන්ධකම් ඇති කරගන්නව දේවල් කරනවා. ජීවිතේ විනාශ කරගන්නවා. ඔකට මූලික අධ්‍යාපනයක් දෙන්න ඕනේ. කොහොමද ආරක්ෂා වෙන්නේ මොනවද කරන්න ඕනේ මොනවද නොකරන්න ඕනේ කොහොමද ඔබ වෙන්නේ සමාජගත කරුණක් මොකක්ද වෙන්නේ ඔහොම දැනුමක් දෙන්න ඕනේ. එහෙම දැනුමක් දුන්නාම තමයි උන් ඒකට ආරක්ෂක ක්‍රම භාවිත කරන්නේ. ඕක දෙන්න හැදුවාම ඔය කාලකණ්ණි දේශපාලකයෝ සිවුර දාගත්තු සමහර කාලකණ්ණි ඕක දෙන්න දුන්නේ නැහැ. අවුරුද්දක් පස්සට දැම්මා එක වැරද්දක් නිසා. අවුරුදු 18ට අඩු ළමයි 2000කට වැඩිය රටේ දූෂණය වෙනවා. 10කට 12කට වැඩිය ගැප් ගන්නවා අවුරුදු 16ට ළමයි. අධ්‍යාපනයක් නැතිකම දෙනෝනේ වෙලා තියෙන වින්නහිය. ගුරුවරයෙකුටවත් ඒක දැනුමක් නැහැ හරියට. කසාද බඳලා ලොකු ළමයි ඉන්න අම්මා නිලාටවත් තේරෙන්නේ නැහැ. තමන්ගේ දැනීම් හැඟීම් පාලනය කරගන්න කොහොමද? මොකෙක් එක්ක හරි හැමනේනවා නම් දිදා ගන්නවා නම් බුදියනවා නම් වැඩක් කරනවා නම් සෙක්ස් කරනවා නම් කොහොමද ඒක ආරක්ෂිත කරන්නේ? සමාජගත වෙන්නේ නැතුව මේක කරගන්න කොහොමද කියලා උන්ට තේරුමක් නැහැ. නැත්තම් ගුරුවරයෙකුට තේරෙන්න එපා පොඩි එකෙක් එක්ක මේක කරනකොට ඌ මේක මොන විදිහට පාවිච්චි කරාද කියන එකනේ. ජීවිත කීයක් විනාශ කරාද බලන්න. එකක්ද දෙකක්ද? අර කොල්ලට කොහෙන් හරි කතාදයක් කරගන්න පුළුවන් තව ප්‍රශ්නයක් නැහැ. උන්ගේ තාත්තාට අම්මාට සල්ලි දිනවලු ඌ පිටරටක හරි යවලා ඌට ගන්නලා හොඳ තැනකින් කතාදයක් කරලා දෙ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර ගෑනු තුන්නාට යන්නේමක් නැහැ. කතාදෙත් නැහැ. රස්සාවක් නැහැ. සමාජෙට මුණ දෙන්නත් බෑ. මේ කතා කරන්නේ කුණුහරුප නෙමෙයි. මේවා තේරුම් ගන්න. දැන් මේක ඇතුළවත් කතා කරලා සංවාද කරන්නේ නැත්නම් කොහොමද බං මේ සමාජයක් හදන්නේ?
මේක කොහෙන් හරි මතුවෙන්න බෑ. කොහෙන් හරි එළියට එන්න බෑ. කොහෙන් හරි මේකට විසඳුමක් හොයන්න එපා. එහෙම දෙයක් ලීක් වුණාට පස්සේ ඒකේ ලින්ක් එක හැමතැනම හොය දඟලලා වැඩක් නැහැ හැම එකම. මේව වෙන්න කලින් හොයන්න ඕනේ. මේක හෙට දවසේ ඔයාලගේ ළමයෙකුට වෙන්න පුළුවන් මේ දේ. එහෙම නැත්නම් ඔයාගේ ගෑණිට මිනිහට වෙන්න පුළුවන් මේ දේ. ඒකට දැනුමක් ලැබෙන්න ඕන. සමාජ දැනුමක් තියෙන්න ඕන. අධ්‍යාපන දැනුමක් තියෙන්න ඕන. ඔය මොකක් නැතුව Tamanට හිතෙන වෙලාවට හැංගීම් දැනෙලාට ඔය එක එක පිට කරන්න ගියාම ඉතින් මෙහෙම දේවල් එනවා. එකපාරක් නෙමෙයි 100,000 වාරයක් මිලියන වාරයක් හිතපල්ලා.